Everything සිංහලෙන්. Everything you need to know. හායි යාළුවනේ. අද අපි මෙමරි ගේම් එකක් ක්‍රීඩා කරමු. මෙම ක්‍රීඩාව කිරීමෙන් ඔබේ මතක ශක්තිය ඔබ කොපමණ ප්‍රමාණයක් භාවිතා කරන්නේදයි බලාගත හැකිය. මම ඔයාට විවිධාකාර වචන 10ක් කියන්නම්. ඒකෙන් ඔයාට කීයක් මතක තියාගන්න පුළුවන්ද කියලා බලන්න. ඔබ දැන් සූදානම් නම් අපි පටන් ගමු. ඇපල්, පෑන, ඊතලය, මුද්දරය, කොට්ටය, රිදී, තාරාවා, අඟහරු, පුවත්පත, පටිය. දැන් මේ වීඩියෝව පෝස් කරන්න. පෝස් කරලා මම කියූ වචන 10න් කීයක් මතකයිද කියලා ගණන් කරන්න. හරිද? සාමාන්‍ය මතක ශක්තියක් ඇති පුද්ගලයෙකු නම් 5 to 7 words මතක තබා ගන්න පුළුවන්. නමුත් එම වචන නිවැරදි පිළිවෙලට මතකද යන්න සැක සහිත වෙන්න පුළුවන්. මම මේ පළමු වරට උත්සාහ කළ විට මට මතක් වූයේ වචන 5ක් පමණි. ඇයි අපිට වචන කීපයක් විතරක් මතක? අද වීඩියෝවට යෑමට කලින් ඔබ මේ channel එකට අලුත් නම් මේ channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට තමයි මම දාන self improvement videos ඔබ ගාවටම ගෙනා ගැනීමට හැකියාව තියෙන්නේ. අපි හැමෝම දන්නවා අපේ මොළයේ මීට වඩා දත්තක බඩා කරගන්න පුළුවන් බව. ඇත්ත වශයෙන්ම එක අධ්‍යයනයකින් හෙළි වූයේ අපේ මොළයේ 2.5 petabytes දත්තක බඩා කරගත හැකි බවය. මේ ගැන දන්නේ නැති අයට කියන්නේ petabytes එකක් සමානයි terabytes 1024කට. terabyte එකක් සමානයි gigabyte 1024කට. මේකට තමයි අපි GB කියලා කියන්නේ. එහෙනම් අපගේ මොළයේ ස්ටෝරේජ් එක GB ලක්ෂ 25ක් කිය. නමුත් ඇයි අපිට වචන 10ක්වත් මතක තියාගන්න බැරි? ඒ වගේම පාඩම් කරන ඒවා හරියටම මතක හිටින්නේ නැත්තේ. ඔබ දන්නවද? නෑ. එහෙනම් මම කියන්නම්. මොකද ඔබ හොඳම ආකාරයෙන් ඉගෙන ගන්නේ නැති නිසා. මොකද වැඩි දෙනෙක් පාඩම් කරන්නේ ඔයා හරි හැඩයි, ඔයා හරි හැඩයි, ඔයා හරි හැඩයි මේ විදියටය. මේ වගේ ක්‍රමවේදයන් භාවිතා කරලා පාඩම් කිරීමට නොවේ අපේ මොළය නිර්මාණය වී ඇත්තේ. හරි, අද මම ඔබට කියා දෙන්නට යන දේ ඔබේ මොළයේ බලය වැඩි කිරීමට සහ ඔබේ මතකයේ වැඩි දියුණු කිරීමට ප්‍රයෝජනවත් වේ. අංක 1 ඇසෝසියේෂන්. අපගේ මතකයේ ඇති සෑම තොරතුරක්ම වෙනත් කැබලි වලට යම් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් සම්බන්ධ වේ. උදාහරණයක් ලෙස ඔබට ඇපල් යන වචනය කිව්වොත් ඔබ සිතන්නේ කුමක්ද? ඇපල් රතු පාටයි, වටකුරුයි, පැණි රසයි, එහෙම නේද? නමුත් අපට ඇපල් දැක බල්ලා ගැන සිතීමට හැකියාවක් නැත. වෙනත් විදිහකින් පැහැදිලි කරොත් මම ඉංග්‍රීසි හෝඩේ 7 වන අකුර කුමක්දයි ඔබෙන් ඇසුවොත් ඔබ කුමක් කළ යුතුද? 7 වෙනි අකුර G බව ඔබ නොදැන සිටිය හැකිය. නමුත් A, B, C, D, E, F, G යයි ඔබට සිටිය හැකි නිසා ඔබ එය ගණනය කර 7 වෙනි අකුර පහසුවෙන්ම G යයි කිව හැකිය. මෙයින් අපට තේරෙන්නේ ඔබ G අකුර සොයා ගැනීමට ඇසුර නැත්නම් association භාවිතා කර බවයි. Principle number 2 imagination. අපේ මොළයේ ශක්තිය වැඩි කිරීමට උපකාරී වන බොහෝ දේ ඇත. නමුත් ඒවායින් වඩාත්ම වැදගත් වන්නේ පරිකල්පනය බව විද්‍යාඥයින් පවසනවා. අපගේ පරිකල්පනය පුදුමාකාර දෙයක්ය. ඒවා අප අත්දැක ඇති දේවල් වලින් මෙතෙක් දැක ඇති හෝ අත්විඳින දේ ඉක්මවා යන සිතුවිලි ඇති කර ගැනීමට ඉඩ දෙයි. ඇල්බර්ට් දිනදා අත්දැකීම් වලට ප්‍රතිවිරුද්ධය. ඇත්ත වශයෙන්ම අයින්ස්ටයින් විසින් ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ උපුටා දැක්වීම් වලින් එකක් කියා සිටියේ පරිකල්පනය දැනුමට වඩා වැදගත් වන බවයි. අපගේ චින්තනයේ අනෙක් සියලුම අංග සීමිත වන අතර අත්දැකීම් වලින් සීමා වී ඇත. පරිකල්පනයද අපගේ මනසේ නොදැනුවත් කමෙන් ඉස්මතු වන දෙයක්ය. එය අපගේ මතකයන් සහ අප කලින් ඉගෙනගත් සියලු දේ පෝෂණය කර ඒවා නව ආකාර වලින් මිශ්‍ර කර පෙන්වයි. සෑම ආකාරයකම කලාව පැමිණෙන්නේ පරිකල්පනයෙන්ය. ඔවුන් යමක් නිර්මාණය කිරීමට පෙර අදහස් ඔවුන්ගේ මනස තුළට වැටෙන බව කලාකරුවන් පවසයි. Imagination, association. අපි මේ මූලධර්ම දෙක පාවිච්චි කරලා තමයි අපේ මතක ශක්තිය වැඩි කරගන්නේ සහ පාඩම් කරන ආකාරය දැනගන්න යන්නේ. මෙම මූලධර්ම දෙක එකතු වී නව ක්‍රමයක් නිර්මාණය වේ. එය හඳුන්වන්නේ ස්ටෝරි මෙතඩ් ලෙසයි. මේ ස්ටෝරි මෙතඩ් එක පාවිච්චි කරලා අපේ මොළයේ හැකියාව වැඩි දියුණු කරගන්න පුළුවන්. අපි නැවත මෙවැනි ක්‍රීඩාවක් කරමු. නමුත් මෙවර ස්ටෝරි මෙතඩ් ක්‍රමය භාවිතා කරලා ක්‍රීඩා කරමු. දැන් මම වචන කිහිපයක් ස්ටෝරි මෙතඩ් ක්‍රමය භාවිතා කරලා කියන්නම්. එය ඔබ මතක තබා ගන්න. දැන් ඔබ සිතන්න. බයික්
ඔබ පළමු වරට නව බයික් එකක් මිලදී ගන්නවා. තැඹිලි. එම බයික් එක තැඹිලි පාටයි. යතුර. ඔබ දැන් යතුර දාලා ස්ටාර්ට් කරනවා. කුරුල්ලෝ. ඔබ බයික් එකේ යද්දී කුරුල්ලොන්ගේ කීචි බීචි සද්ද ඇහෙනවා. පාර. ඔබ දැන් ප්‍රධාන පාරේ යන්නේ. මිතුරන්. ඔබේ සියලු මිතුරන් ඔබේ බයික් එක දෙස ආසාවෙන් බලාගෙන සිටී. කඩය. ඔබ කඩේ ගාවින් නවත්තනවා. අල. ඔබ එතනින් අල කිලෝ එකක් මිලදී ගන්නවා. අම්මා. ඔබ එම අල කිලෝ එක තෑග්ගක් වශයෙන් අම්මට දෙනවා. හාදුව. අම්මා ඒ සතුටට ඔබට හාදුවක් දෙනවා. කතාව අවසන්. දැන් නැවත වරක් මේ වීඩියෝ පෝස්ට් කරන්න. දැන් කියූ වචන 10 මේ ස්ටෝරි මෙතඩ් එක භාවිතා කරලා මතක් කරගන්න. ඔබ ඒ වචන 10 මතක් කර ගැනීම සඳහා මම කියූ කතාව නැවත වරක් මතක් කරගන්න. ඩන්. දැන් ඔබේ ලකුණු අනිවාර්යෙන් 8 to 10 කියලා මම විශ්වාස කරනවා. මේ කතා දෙකෙන් ඔබට කුමන ක්‍රමයේ භාවිතා කරලද හොඳින් මතක හිටුනේ? ඒ වගේම වචන කීයක්ද මතක හිටුනේ කියලා පහලින් කමෙන්ට් කරන්න. මෙතෙක් නරඹු ඔබට ස්තුතියි. මේ වීඩියෝට ඔබ කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ self improvement videos ඔබ ගාවටම ගෙනා ගැනීමට නම් මේ channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට bye bye. Everything Sinhalen. Everything you need to know.